ලොවෙන් එක් දේකට වෙයි සමත කියලා පරණ කියමනක් තියෙනවා. මේක අපි ගොඩක් අහලා තියෙනවා මේ කතාව. හැබැයි සෙනක මම මේ වගේ සමහර පරණ කතා එච්චර විශ්වාස කරන්නේ නැහැ. මං කියන්නේ මම නම් මේ දේවල් බිඳිනවා. දැන් ඒ වගේ සිද්ධියක් තමයි මෙතනක් තියෙන්නේ. දැන් එක් දෙයකට නෙමෙයි අපිට අද අපේ ආරාධිතයා සේනක විජේසිංහ අංශ කීපයකම මේ දස්කම් පාන ශිල්පියෙක් කියමුකෝ අපි. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් රටට නළුවෙක් සටන් ගුරුවරයෙක් වෙන ඔබ ගෙදරට හොඳ ස්වාමි පුරුෂයෙක්. ඒ වගේම දරුවන්ට පියෙක්. පොඩ්ඩක් අපි පවුලේ විස්තර ටිකක් කතා කරමු සේනක. ඔබේ බිරිඳ මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක්ද නැත්නම් බිරිඳ හම්බෙන්නේ කොහොමද? දඬුවස්නාමානය වෙනකොට ඔබ විවාහකද කොහොමද ඊට පස්සේ? දැන් මම ඉතින් නුවරනේ. මම දඬුවස්නාමානය කරලත් ඒත් ඊට පස්සේ නුවර. ඉතින් ඔය එක සම්බන්ධකම් ගොඩක් තිබ්බා. එක ගොඩක් තිබ්බා. එක ගොඩක් තිබ්බා. සමහර ඒවා මම දන්නෙත් නැතුව නැති වෙලා. ඉතින් එහෙම ඒවා තිබ්බා. කියනකොට දැන් මට ප්‍රශ්නයක් ආවා මේ දැන් දඬුවස්නාමානේ ටෙලිකාස්ට් වෙන්න ළඟයි. දැන් දඬුවස්නාමානේ ටෙලිකාස්ට් වෙලා මම නළුවෙක් වුණාට පස්සේ එන්නේ මගේ නළු කමට හින්දා මට පොඩි අවුලක් තිබ්බා. මොකද මට කොහොමත් බොහොම උමනාවක් තිබ්බා හොඳ පෞල් ජීවිතයක් කියන එක. අපේ දෙමව්පියොත් එහෙම නිසා ඉතින් මටත් ඕනකම තිබ්බා හොඳ පෞල් ජීවිතයක් කියන එක. ඒක පොඩි කියන්නේ එහෙම පොඩි ආතල් එකක් තිබ්බා. ඒ කියන්නේ ප්ලෑන් එකක් තිබ්බා මට. එතකොට ඒකට හරි බිරිඳක් ඕන වෙන නිසා හැබැයි ලව් කරන්නත් ඕන නිසා මම ටක් ගාලා ක්‍රියාත්මක වුණා දැන් දඬුවස්නාමානේ ටෙලිකාස්ට් වෙන්න කලින් යාළු කරගන්න ඕන කෙනෙක් කියලා. මාර වැඩේ කරලා ගන්න ඉන්න එකක්වත් හරියන්නේ නැහැ වැඩ එකක්වත්. ඊස කොහොම හරි කළා යන්තම් කියාගත්ත දඬුවස්නාමානේ ටෙලිකාස්ට් වෙන්න දවස් 3කට කලින් උත්තරේ හම්බුණා. උත්තරේ හම්බෙන්නේ ඊළඟ දවසේ ඇවිල්ලා උදේ. එතකොට ඒ දවසේ හවස තමයි දඬුවස්නාමානේ ටෙලිකාස්ට් වෙන්නේ. මාර වැඩක් ඒක. 94 ඔක්තෝබර් 22. 94 ඔක්තෝබර් 22. ඊට ඉතින් ඇවිල්ලා ඉතින් ඔක්කොම කතා කරලා ඔක්කොම හරි කාර්නේ ෂේප් වැඩේ හරි කියලා මං කිව්වා ඉතින් අද රැට පොඩ්ඩක් ටෙලිවිෂන් එක බලන්න කියලා හරි. ඉතින් යන්නේ ඇත්තටම මම එපිසෝඩ් එකේ නෑ ෆස්ට් එපිසෝඩ් එකේ හැබැයි මගේ ටයිටල් එකේ ෂොට්ස් ටික යනවා. එතකොට ඉතින් තාත්තා කිව්ලා ආ මම හරි කැමතියි ළමයෙක් කරේ කියලා. ඊට පස්සේ ඉතින් යුද්ධේ පටන් ගත්තට පස්සේ කැමැත්ත වෙනම වුණා. එකක් ඉතින් ඔන්නෝම තමයි පටන් ගත්තේ උඹ. අපි මේ නව ගියම යාගේ. නිරංජලා. එතකොට දරුවෝ 3 දෙනයි. 4යි. 4යි කියන්නේ. දුවලා කියන්නේ. අපේ පළවෙනි ඇනිවර්සරි එක වෙනකොටම පළවෙනි දුව එන්න ලෑස්ති වෙලා. එතකොට එයා 98 ඉපදෙනවා. 98 ජූලි 31. අපි එතකොට නුවර. එයාට අවුරුදු 2ක් වෙනකොට අපි කොළඹ පදිංචියට එනවා. ඊට පස්සේ දෙවනියා ඉපදෙනවා 2000 ඉපදෙනවා. හරියටම දෙසැම්බර් 24. ඊට පස්සේ තුන්වෙනියා ඉපදෙනවා 2004. දුව තුන් දෙනාම දුවලා. හතරවෙනියා ඉපදෙනවා 2006. එයා ඉපදෙන්න මාස 3කට ඉස්සෙල්ලා තමයි මම අර දැවැන්ත ඇක්සිඩන්ට් එකට රජන කාලෙද නෑ. රජනකේදී ඇක්සිඩන්ට් එකක් වුණා. ඒක අත ප්‍රශ්නේ වුණේ. ඊට පස්සේ අර මට මතකයි. 2006 වුණානේ දරුණු ඇක්සිඩන්ට් එකක් වෙලා මේ මූණ කැපිලා මේ වෙලා ලොකු වැඩක්. ඉතින් එහෙම තමයි ළමයි 4 දෙනා. ඉතින් එතකොට ඔබ දරුවෝ 4 දෙනෙක්ගේ පියෙක්. හැබැයි අපි බැලුවම තාම එහෙම අපි කසාද බැඳලා කියලා කියන්න බෑ අපේ පෙනුම නේද? එතකොට මේ දැන් මෙහෙම දැන් ගෙදර බොහොම විනෝදයෙන් කටයුතු කරන්න ඕනේ. මොකද දැන් විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ සිනමාවට මේ නාට්‍යයට සම්බන්ධ කෙනෙකුට ගෙදර ගත කරන්න තියෙන කාලය ඉතා අල්පයි. එතකොට ඒ දේවල් හරියට මේ බිරිඳ තේරුම් ගන්න ඕනේ. එතකොට එයාගෙන් ලැබෙන සහාය කොහොමද ඔබට මේ කලා කටයුතු වලට? නැති ඕකේ අනිත් පැත්ත මට වෙන්නේ. මට ඉතින් කලා කටයුතු නෑනේ. එතකොට ඉතින් ගෙදර ඔක්කොම කරන්නේ මොහොම තමයි වැඩිපුරම. උදේ පාන්දර නැගිටිනවා. දැන් මේ මාස 4-5කින් දැන් පොඩ්ඩක් ෂෙඩියුල් එක වෙනස් වුණා. මොකද ඉතාලම දැඩි ගිය අවුරුද්දේ දෙසැම්බර් ඉඳන් ගිය අවුරුද්දේ දෙසැම්බර් ඉඳන්
ලොකු ආතතියක් එක්ක ජීවත් වෙන්නේ සහ වැඩ ගොඩාක් කරන්න ගිහිල්ලා ඒවා ගොඩක් ප්‍රෙෂර් වෙලා මට පොඩ්ඩක් නිකන් එපා වෙන තත්ත්වෙට ඇවිල්ලා තමයි ඉන්නේ අතට තාම උනත් එතකොට පොඩ්ඩක් මම අර උදේ නැගිටිනක මගින් පොඩ්ඩක් මිස් වුණා නැත්තම් ඒ මුළු ජීවිත කාලෙම අවුරුදු 27ක් විතරම උදේ පාන්දර නැගිටලා තේ හදන්න ගෙදර මම කඩේට යන්නේ මම බඩුගේ කියන්නේ අදත් දැනුත් බඩුගේ ඉන්නේ මම ඔක්කොම කරන්නේ මම මේ ඒ නිසා සමාල්ලාවට ඉතින් දේශපාලනයට කඩේ ගියා වගේ ඉතින් ගෙදරටත් මම තමයි කඩේ යන්නේ. එතනදී ඇත්තටම මේ පෞල්කාරයෙක් හැටියට දැන් නළුවෙක් වුණාම එහෙම බෑ කියලා හිතනවනේ කට්ටිය. මම ඉස්සරහා කඩේට ගිහලා පොල් ගෙඩිය අතින් අරන් මම ගෙදරට එන්නේ. එතකොට මම ගෙදර බඩු කන බොන ඒවා කරන්නේ මම යන්නේ බස් එකේ. ඉතින් මම කියන්නේ ඒ ලයිෆ් එක නම් මට හරිම කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මිනිස්සු වැඩිපුර ප්‍රමාණයකට විශේෂයෙන් කලා ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ ගොඩක් අයට තියෙන්නේ මේ පෞල් ප්‍රශ්න. පෞල් ප්‍රශ්න තියෙනවා ඊට පස්සේ ළමයින්ගේ ප්‍රශ්න එනවා. ළමයි අරකට එක ගියා මෙයත් එක ගියා අර වුණා මේවා වුණා Facebook එකේ අර ගියා මේ කතන්දර ගොඩක් තියෙනවනේ. හැබැයි ලොකු දුවලා තුන් දෙනෙක් සයිතාම මේ කියන්නේ රූමත් දුවලා තුන් දෙනෙක් හොඳ කොල්ලෙක් ඉන්න මට ගෙදර ඇතුලේ ළමයින්ගෙන් මට ප්‍රශ්න නැහැ. ඒ නිසා අපි 6 දෙනා හොඳින් ඉන්නවා. දැන් සමහර වෙලාවට දැන් මමත් ඉතින් අපි විවාහක පුරුෂයෝ හැටියට මම කියන්නේ මම ජනාධිපති වුණත් මේ රටේ මම සිනමා නළුවා වුණත් මම මාධ්‍යකරුවා වුණත් හැබැයි බිරිඳට ඒක අදාළ නැහැ. දැන් ගෙදරදී එහෙම මොන හරි අපිට සටන් ක්‍රම වල ප්‍රයෝජනයක් ගන්න සිද්ධ වෙනවද සමහරවිට බිරිඳෙක් නෑ ඒව නම් ඉතින් අපේට පුරුදුත් නෑ මං කොහොමද පාරතොරේත් ගහගන්න කෙනෙක් නෙවෙයි ඒ නිසා ඉතින් නෑ මම කිව්වා දැන් අපේ තියෙනවනේ මේකේ වෙනම ආයුධ මේ හෙල්ල ඔය කඩුව වගේ දැන් ඒ බිරිඳට එහෙම තියෙනවා වෙනම කුස්සියේ පොදු ආයුධ වගේක් ඒගොල්ලොත් භාවිතා කරනවා එහෙම අපිට සමහරවිට එහෙම ප්‍රහාර වලට සමහර අය ලක් වෙනවා ඒක ඩ්‍රන් කරන ස්ටයිල් වගේ පාවිච්චි කරන වෙලාවට එහෙම නැත්නම් මගෙන් ඉතින් මේ ප්‍රශ්නේත් එච්චර ලොකුවට නැහැනේ. කොහොම සුහදව ඔව් ඉතින් අපි ගෙදර එහෙම ඉන්න ඉතින් අපිට පිටස්තරයෙන් එන ගැටලු නිසාම විවිධ තර්ක විතර්ක පොඩි බහින් බස්සින් වලට පොඩි වට යනවා තප්පරයයි ඊට පස්සේ ඒක නෑ ඒ සියල්ල ඉතා සාධාරණයි සහ මේ තියෙන සමාජ ප්‍රශ්න ටිකත් එක්ක ඔව් ගොඩක් වෙලාවට මම නම් සේනක මේ මගේ එකක් කියන්නේ මම නම් ගොඩක් ඔය මැන්ටිස් කියන ස්ටයිල් එක තමයි පාවිච්චි කරන්නේ වන්දා ඒක තමයි බිරිඳෙක් අපිට සමගියෙන් ගත කරන්න පුළුවන් හොඳම ස්ටයිල් එක ඔබ කියන්න මේ රටේ ඔබ පියෙක් මේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා දරුවන්ට මේ රටේ අනාගතයක් පේන්න තියෙනවද මේ යන ක්‍රමවේදය තුල අපේ දේශපාලන වශයෙන් හිතුවත් මොකද අපිට රට හැර යන්න වෙයිද මොකද ඔබ හිතන්නේ මේම ඒක කියන්න කල් වැඩි හේතුව තමයි මේ ආණ්ඩුව බිහි කරන්න උදව් නොකරපු කෙනෙක් නෑ මම. ඒ වගේම මේ ආණ්ඩුව පත් නොවෙන්ඩ තරම් මත ප්‍රකාශ කරපු කෙනෙක් මම. ගෝඨාභය රාජපක්ෂ ආපු වෙලාවෙත් එහෙම. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා වැඩ කරගෙන යනකොට ඔහුගේ දැක්කේ යම් පොසිටිව් දේවල් මම අගය කරා. සහ පොඩි බලාපොරොත්තුවක් තිබ්බා මෙයා මේ ටික කරයි කියලා. ඒක ඔයා කියපුවා වගේම ගෝඨාභයට වෙච්ච සිද්ධිය ගැන ඕනනම් මම පැයක් විතර දේශනයක් ඔයාලත් එක්ක කරන්නම් වෙච්ච ඇත්ත කතාව. ඒක කවුරුත් මේ රටේ තාම මේ වෙනකන් එළියට අරගෙන කතා කරලා නැහැ. මේ ආණ්ඩුව පත් වුණා. හැබැයි මේ ආණ්ඩුව පත් වුණේ ඉතිහාසයේ පත් වෙච්ච විදිහට හොරචන්ද දාලවත් මේ මැරකම් කරලවත් නෙවෙයි. කිසිම සිදුවීමක් නැතුව 68 ලක්ෂ ගාණක් මෙරට මිනිස්සු ඡන්දෙ දුන්නා. සමහර තැන්වලට අපි ගියාම වෙනත් දේශපාලන වැඩවලට අපිට කියනවා නෑ ඔයාලගේ කොලේ වැඩක් නෑ තීරුමක් නෑ අපි තීරණය කළ ඉවරයි. ඒ හා සමාන මට්ටමින් තමයි මේ රජය ගැන විශ්වාස කරලා මිනිස්සු. ඒක ඇත්ත කතාවක් නේ. ඒ කියන්නේ අපිට වෙන දේශපාලන මත් තිබ්බට මේ රටේ මිනිස්සු දැවැන්ත දුකක් වින්දානේ. පට්ට දුකක් වින්දානේ. කරන්න දින බලු 10 බලුකම් ඔක්කොම කරපු ආණ්ඩු ටික කරානේ. ඒක නොකරේ මොනවාද කියලා තමයි හොයන්න තියෙන්නේ. ඔව්. හැමදේම කරා. එක පුද්ගලයයි මතුවුනේ ඉතිහාසයේ මොන වැරදි කළා තිබ්බත් රනිල් වික්‍රමසිංහ විතරයි යම් කිසි අඩියක් ඉස්සරහට ගෙනියන්න ප්ලෑන් කරේ. මොකද මේ හොඳ ඡන්දයක් කියන එක රනිල්ගේ කාලේ තමයි රනිල් ජනාධිපතිවරණයක තියලා පරාජය වෙලා ගියේ. නමුත් මම සතුටු වෙනවා සහ පෞද්ගලිකව
තීන තිබ්බ හිතවත්කම් පෞද්ගලිකව තිබ්බ ආශ්‍රයන් පෞද්ගලිකව තිබ්බ හැඳුනුම්කම් එක්ක හිටපු පිරිසක් අද රජයේ ජනාධිපති වෙලා ඉන්නේ ඒ සීලුම දෙනා සීලු ඇමතිවරු මාලිමයන් ආපු කට්ටියනේ අනිත් ජයිබේ හිටපු සෙට් එක මම මූණට මූණ හම්බෙලා අපි එකට හිටපු එකට වැඩ කරපු අය එයා සතුටක් තියෙනවා ඒ වගේම විශ්වාසයකුත් තියෙනවා හැබැයි අනිත් දේශපාලන පක්ෂ වලට කියන්න පණිවිඩයක් තියෙනවා සොරි කියලා එකක් කියන්න වෙනවා මේ ආණ්ඩුව ආයෙ වෙන කාටවත් දෙන්නේ නැහැ කියලා මට ෂුවර් ඒ වගේම යම් මට්ටමකට ඒක හරි ඒ කට්ටිය ඉස්සර කිව්ව විකුණුන එකද පාවලා දෙන එකද කියන බොරු තර්ක ටික අයින් කළා ඇත්ත මොඩර්න් රනිල් උනත් කියපු මේ මොඩර්න් තර්කයට ඇවිල්ලා ලෝකෙත් එක්ක එකතු වෙලා විශේෂයෙන් ඇමරිකාව චීනය සහ ඉන්දියාව ඔය තුන තමයි අපිට වැදගත්ම ඔය තුනත් එක්ක එකතු වෙලා වැඩක් කරොත් කාරණා දෙකක් තියෙනවා අපිට විශ්වාස කරන්න පුළුවන් එකක් තමයි හොරු නැහැ ඊළඟ එක තමයි ඉන්න හොරු රාජ්‍ය සේවයේ ඉන්න හොරු ටික සුද්ධ කරයි කියලා පොඩි විශ්වාසයක් තියෙනවා ඔය අත්දැකීම් නැති කතාව නම් ඒක නිකන් බොරු කතාවක් කියන එක එකන වාසියට හදාගත්ත කතාවක් මේ වැඩේ කරයි කියලා තමයි මට හිතෙන්නේ හැබැයි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙන්නේ තව අවුරුද්දක් විතර යන්න දීලා හැබැයි එහෙම නැති වුණොත් හදිසියේ මොන හේතුවක් උඩ හරි මොන කුමන්ත්‍රණයක් යටතේ හරි එක්ක මෙයාලගේ ඇත්ත නොහැකියාව මත හරි මොන විදිහකින් හරි මේ ආණ්ඩුවට මේ රට කරගන්න බැරි වුණොත් මේක ගොඩ දාලා ගන්න බැරි වුණොත් අද කිව්වා කියලා මතක තියාගන්න පුළුවන් නම් මේක ලියලා තියාගන්න ඊළඟ සුඩානය තමයි මේ ඊළඟ සුඩානය ඒ නිසා තමයි මේ රටේ මිනිස්සුන්ටයි මේ රටේ දේශපාලකයන්ටයි කියන්න ඕනේ පොඩ්ඩක් පැත්තකට වෙලා ඔය කුහකකන් ටිකයි බලපෙරේතකන් ටිකයි පැත්තකින් තියලා පොඩ්ඩක් මෙයාලට වැඩ කරගෙන යන්න දෙන්න කියලා. එතකොට කට්ටිය දාන තර්කයක් තමයි ඉතින් ඒකමනේ රනිල් කිව්වේ රනිලුත් කිව්වේ ටික දවසක් දෙන්න කියලානේ. ඒව ඉවරයිනේ දැන්. දැන් ඒව 7 දවසේ දාන තියලා 3 මාසේ දාන දීලා ඉවරයි. දැන් ඒක කතා කරලා වැඩක් නැහැ නේ. බුදුහාඳුරුත් කියලා දිනේ වෙච්ච දේ ගැන කතා කරන්න එපා. මෙතනින් එහාට වෙන්න තියෙන දේ කතා කරන්න කියන්නේ. නිසා දැන් ඔය එක එක මරණ පරීක්ෂණ වැඩක් නැහැ. දැන් තියෙන්නේ මෙයාලට කරන්න උදව් කරන්න. මං ඉන්නේ එතන. ඔබ ඉන්නේ එතන. ඔබ කරපු ප්‍රකාශය තුළ ගැඹුරක් තිබෙනවා. නමුත් මේ රටේ සේනක ජනතාවගේ හැසිරීම පිළිබඳව මා කෙරෙහි විශ්වාසයක් නැති වෙන්නට පුළුවන්. මොකද මේ රට ගිනි අරගෙන තියෙන වෙලාවක රනිල් වික්‍රමසිංහ මේ රට බාර අරගෙන යමක් කරලා පෙන්නනවා. නමුත් ඔහු ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම දැන් වාමාංශික කාරණා ඔස්සේ මේ රට විකුණනවා. මෙන්න මේ දේවල් මතු කරමින් මේ රට යම්කිසි මේ ව්‍යසන පෙන්වා දීපු පිරිස කෙසේ වෙතත් අද තේරුම් අරගෙන මෙන්න මේ කටයුතු කළ යුතුයි කියලා ඒ කටයුතු කරගෙන යනකොට ජනතාවගේ හැසිරීම මොන ආකාරයෙන් සිද්ධ වෙයිද කියන කාරණේත් අපි මෙහෙමයි රනිල් වික්‍රමසිංහත් මම මේ කියන මතේ හිටියා මම හැමදාම විශ්වාස කරපු මතයක් තමයි මේ වගේ රටවල් ගොඩ ගන්න ප්‍රජාතන්ත්‍රවාදී පැත්තකින් තියන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදීව මේක විශ්නන්න බෑ හේතුව අපි නිකන් හිතන්නකෝ අපි ව්‍යවස්ථාවක් හදලා රටට දානවා මිනිස්සුන්ට ජනමත විචාරණයකට මේ හරියට ඡන්දයක් දී ගන්න බැරි මිනිස්සු කොහොමද ව්‍යවස්ථාවක් ගැන ඡන්ද දෙන්නේ ඒ නිසා රනිල්ගේ තිබ්බ ගතියක් මොකා මොනවා කිව්වත් කමන්නේ මම මට ඕන දේ කරනවා මට ඕන දේ කරන්නේ හරි දේ මං කියන්නේ මේ ආණ්ඩුවත් කළ යුත්තේ ඒක හැබැයි කරයි කියලා තමයි මට හිතෙන්නේ මොකද ওই ජනතාව ගැන විශ්වාසය තියෙන එක තේරුමක් නැහැ මොකද ওই ජනතාවම තමයිනේ ගෝඨාභය වෙලවන්නත් ගෝල් ෆේස් එකට ආවේ ඒතර දැන් උනත් සමහරු මේ වෙනකොටම අනිත් පැත්තට හැරිලා නිකන් වෙන වෙන කතා නමුත් මම කියන්නේ ඒකක්වත් සුදුසු නැහැ මේ වෙලාවේ මොකද මම කියන අර අනතුර තියෙනවා සූඩානයේ කියන අනතුර තියෙනවා සූඩානයක් නොවී තියෙන අපි ඔක්කොම එකතු වෙලා හරි මෙතනට හයිය දෙන්න ඕනේ මේ වැඩේ ගොඩ දාගන්න කියන එක තමයි මගේ නම් බලාපොරොත්තු අනිත් එක තමයි දැන් අපි කියනවනේ දැන් අද එනකොටත් මට මේ වීල් එකේ කෙනෙක් කියන් ආවේ මේ සර් අපි මොනවා කරත් වැඩක් නැහැ මිනිස්සු හැදෙන්න ඕනේ කියලා. ඔය මිනිස්සු හැදෙන්න ඕනේ කියන කතාව ඊටම පැරණි 1800 ගණන් වල කතාවක්. ඕකට තමයි කිව්වේ පරමාදර්ශී සමාජයක් හදන්න ඕනේ කියලා. කියන්නේ සමාජයේ විප්ලව මුකුත් ඕනේ නැහැ. හැම මිනිහම තනි තනියෙන් හැදිලා එතකොට ඒක වෙන්නේ නැහැ. ඒක ඒ කාලෙම ෆේල් වුණා. ඒ concept එක. ඒ නිසා මට ඒකට උත්තරයක් හම්බ වෙනවා මට සිංගප්පූරුවේ ගිය වෙලාවක සිංගප්පූරුවේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් මම අහනවා නිකන් කතා කරගෙන යන ගමන්
උඹලගේ කොහොමද මෙච්චර මේ රට මෙච්චර පිළිවෙලක් වුණේ කියලා. උගර බයට කියලා. බයට. මම කාට බයට? පොලිසියට බයට කියලා. මම ඒතකොට කිව්වා පොලිසියට බය වෙන්නේ කොහොමද? උඹලගේ පොලිසිය නෑනේ පේන්නේ. නෑ දැන් නෙවෙයි කිව්වා ඉස්සර කිව්වා. කියන්නේ ලී කුවන් යු ඇවිල්ලා දුන්න දඬුවම් ටික නිසා ඒ බයට තමයි මිනිස්සු කන්ට්‍රෝල් උනේ. කවදාවත් මිනිස්සු තනියෙන් හැදෙන්නේ නෑ. ආගම් වලින් පන්සල් වලින් මිනිස්සු හදන්න බෑ. මිනිස්සු හදන්න පුළුවන් මිනිස්සු කියන්නේ සත්තුනේ. ඔව්. සත්තු జాතියක්. මිනිස්සු හදන්න පුළුවන් එකම එක පොයින්ට් එකකින් විතරයි. ඒ නීතියෙන් විතරයි. නීතියෙන් විතරමයි දඩ ගහලා මේව කළා නීතියෙන්ම තමයි හදන්න ඕනේ. පොඩි කාලේ අපිට අම්මලා ඔළුවට ගහලා කියන කැප් එක ගලවපන් පන්සලට යනකොට. සපත්තු එක ගලවපන් පන්සලට යනකොට. ඊට පස්සේ අපි පුරුදු වෙනවා පන්සලට යනකොට මේක ගලවලා සපත්තු ගලවලා යන්න. මිනිස්සු බය විසින් පුරුදු වෙනවා නිවැරදිව ජීවත් වෙන්න. ඒ නිසා නීතිය අර හැබැයි ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් නීතිය කියලා දැන් අලුත් ආණ්ඩුව ආවා. දැන් නීතිය හරියට කෙරෙයි කියලා හිතනවා. ඊයේ පෙරේදා වෙනකොට ජැක්සන් ඇන්තනිගේ දුවයි මේ බෑනයි යනවා පොලිසිය. එතන ඊටාම සක්කිලි හැසිරීමක් කරනවා පොලිසිය. දැන් එයාලා තමයි මේ මාරලොකුවට මාලිමාව යට මේව කරගෙන මාලිමාවට දුන්නා කියලා දැන් ඒකෙන් උදම් වෙලා ඉන්නේ. පොලිස් කාර්යෝ ටික. මේ පොලිසිය අයින් කරන්න ඕනේ. අලුත් පොලිසියක් පිටවන්න ඕනේ. නැත්තම් අර කියන නීති හදන්න බෑ. ආණ්ඩුව කොච්චර දැඩි නීතියක් ගෙනාවත් ආණ්ඩුව ඕඩරයක් දුන්නොත් මේක කරපන් මේ විදිහට කරපන් කියලා අර සිංගප්පූරුවේ ලී කුවන් යු දුන්නා වගේ ආණ්ඩු කුමාර ජනාධිපතිතුමා මේක කරයි. අනිවාර්යයෙන්ම කරනවා. හැබැයි අපිට ක්‍රියාත්මක කරගන්න වෙලා තියෙන්නේ මේ ජරා ජීර්ණ වෙච්ච පොලිසියමනේ. මේ පොලිසියෙන් කොහොමද අපි ඒක බලාපොරොත්තු වෙන්නේ? පොලිසිය ඉහළට පල්ලෙහාටම ගඳ ගහනවා නම් ඒ පොලිස් කාර්යොත් එක්ක කොහොමද මේ නීති හදන්නේ? ක්‍රියාත්මක කරනකොට. ලංකාවේ දුන් සහතිකේ ගන්න සල්ලි වලට. හරිද? එතකොට ලයිසන් නැතුව පාර යන්නේ සල්ලි දීලා. හරිද? ඉතින් මං කියන්නේ ඒකයි පළවෙනි එක නීතිය. හැබැයි මේ නීතිය කරවන අය හදාගන්න ඕනේ. ඉතින් අපේ බහුතරයක් ලෝයර්ස්ලා මේ ලංකාවේ කුඩුකාරයෝයි පාතාලියුන් වෙනුවෙන් කෝටි ගණන් වලට නඩු කතා කරන්නේ. මේ කවුද උන් නවත්තනවද ඒක? ඉතින් එහෙම බෑ. මං කියන්නේ මේ ආණ්ඩුව දඩබ්බරදී ඔය සියලු දේ වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්තම් මං කිව්වේ එක්ක සුඩානයක් වෙයි එක්ක මේ ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු පාට බහි. ඔය පාට බහිනකොට ප්‍රශ්නයක් තියෙනවනේ අර අරගලේ වුණා වගේම. කවුද නායකත්වය දෙන්නේ? ඔව් අනිවාර්යයෙන්. අපිට ලෙනින්ලා චේලා නැහැ. මේ කාරණේ අපේ හිතේ තියාගෙන කෙසේ වෙතත් රටට යහපතක් වේවා කියන අරමුණේ ඔබ ඉන්නෙත් මා ඉන්නෙත් ඒ අරමුණේ ඒ යහපත ඒ බලාපොරොත්තු ඒ විදිහටම ජනතාවට සුබවාදී අත්දැකීම් ඉදිරියේදී ලබන්නට හැකියාව ලැබෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සේනක ඔබටත් මේ කාලය කැප කරලා අපි මේ සාකච්ඡාවට එකතු වුණාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ නාලිකාව වෙනුවෙන්.